ඔයා දන්නවද අද අපි කතා කරන්න යන්නේ ඩොමිනික් ටොරේටෝ රිප්‍රසන්ට් කරපු හොට් වීල් එකක් ගැන. මේක නිකම්ම නිකන් ටොයි කාර් එකක් විතරක්ම නෙවෙයි. මේක පවර් එක නැත්නම් අපිට ලෙගසියක් කියලා කියන්න පුළුවන්. මේ තමයි ඩොමිනික් ටොරේටෝ රිප්‍රසන්ට් කරපු මසල් කාර් කල්චර් එකේ ඩොග් චාර්ජර් RT කියන කාර් එකේ hidden hot wheel story. 1968 වල එලියට් හැන්ඩ්ලර්ගේ මූලිකත්වයෙන් මෙටල් ටොයි කාර් කම්පැනි එකකින් ක්‍රියේට් කරපු hot wheel ටොයි කාර් කල්චර් එක අද වෙනකොට ලෝකයේ කාර් ලවර්ස්ලගේ biggest fashion app වෙලා ඉවරයි. ඔයා දන්නවද hot wheel කියන්නේ ලෝකයේ පුරා kidsලගේ collectorsලගේ favorite toy brand එකක්. එලියට් හැන්ඩ්ලර්ගේ vision එකකින් මේක develop වුණා වගේම මේක develop කරන්න මීට අමතරව ජැක් රයන්ගේ engineering skill එක වගේම හැරි බ්‍රැඩ්ලිගේ කාර් ඩිසයිනින් ස්කිල් එකත් උපයෝගී කරගෙන තියෙනවා. ඔයා දන්නවද මේක ටොයි කාර් එකක් වුණා ඒකේ ලුක් එක සුපර් රියලිස්ටික්. අපි අතේ මේ තියෙන්නේ ඩොමිනික් ටොරේටෝ රිප්‍රසන්ට් කරපු මසල් කාර් කල්චර් එකේ ඩොග් චාර්ජර් RT කියන කාර් එකේ හොට් වීල් මොඩල් එක. මේ හොට් වීල් එකේ ස්කේල් එක ගැන කතා කරොත් මේක ඩිසයින් වෙලා තියෙන්නේ 1:64 කියන රේෂියෝ එකට. ඒ කියන්නේ සරලව කිව්වොත් මේක ඇත්ත කාර් එක වගේ 64 ගුණයක් කුඩා කරලා තමයි හදලා තියෙන්නේ. මේ හොට් වීල් එක ඩිසයින් වෙලා තියෙන්නේ රියල් ස්ටීල් වලින්. 2001 දී රිලීස් වුණ The Fast and Furious 1 movie එක කියන්නේ ස්ට්‍රීට් රේසින් කල්චර් එක ලෝකෙටම ඉන්ට්‍රොඩියුස් කරපු මූවමන්ට් එකක්. ඩොමිනික් ටොරේටෝ, බ්‍රයන් කොනම වගේම මියා ටොරේටෝ වගේ කැරක්ටර්ස් එකතු වෙලා ක්‍රියේට් කරපු වර්ල්ඩ් ක්ලාස් ලෙජෙන්ඩරි එකක් තමයි Fast and Furious කියන මූවි එක. ඩොමිනික් ටොරේටෝගේ මසල් කාර් කල්චර් එකත් එක්ක වර්ල්ඩ් ෆේමස් වුණ මෙන්න මේ කාර් එක නිකම්ම නිකන් කාර් එකක් විතරක් නෙවෙයි. ටොන් එකමාරක් විතර බර මීටර් 5ක් විතර දිග මොන්ස්ටර් කෙනෙක් කියලා කිව්වොත් හරියටම හරි. ඩොග් චාර්ජර් RT කියන මෙන්න මේ මොන්ස්ටර් නිර්මාණය වෙන්නේ 1917 වල. 1917 වල මෙන්න මේ මොන්ස්ටර් නිර්මාණය වුණත් මේක වර්ල්ඩ් ෆේමස් නැත්නම් ලෝකයේ පුරා ගොඩාක් අය දැනගන්නේ Fast and Furious movie එකේ. Fast and Furious movie එකෙත් අන්තිම ක්වාටර් එකේදී තමයි මේ කාර් එක අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. මේක නිකම්ම නිකන් මොන්ස්ටර් කෙනෙක් විතරක්ම නෙවෙයි. Fast and Furious movie එකේ කියන විදිහට ටොරේටෝ පවුලේ අභිමානය තමයි මේක. ඇමරිකන් මසල් කාර් කල්චර් එකේ සිම්බල් එකක් විදිහට ටොරේටෝ පවුල පාවිච්චි කරලා තියෙන්නේ මේ ඩොග් චාර්ජර් RT කියන මොඩල් එක. ඇත්තම කිව්වොත් රියල් වර්ල්ඩ් ඇමරිකන් මසල් කාර් කල්චර් එකේ තියෙන රෙයා යුනික් ලෙජෙන්ඩරි මොඩල් එකක් තමයි මේ ඩොග් චාර්ජර් RT කියන 1917 වල රිලීස් වුණු මොන්ස්ටර්. ඇත්තටම ඇමරිකන් මසල් කාර් කල්චර් එකේ මේ මොන්ස්ටර්ට ලොකු වැලියු එකක් තියෙනවා වගේම ඇත්තටම මේක එයාලගේ සිම්බල් එකක් විදිහට එයාලා පාවිච්චි කරනවා. ඇත්තටම මේ කාර් එකේ පර්ෆෝමන්ස් ගැන බලපුවම පස්සේ මේක 1917 වල තිබ්බ මොන්ස්ටර් කෙනෙක් කියලා අපිට කියන්න පුළුවන් කිසිම සැකයක් නැතුව. 1917 වලදී යූස් වුණ ටෙක්නොලොජියත් එක්ක බලද්දි ඇත්තටම මේ කාර් එකේ පර්ෆෝමන්ස් බලපුවාම මේක රියල් මොන්ස්ටර් කෙනෙක් තමයි. මේ මොන්ස්ටර්ගේ හાર્ට් එක 7 ලීටර් V8 HMI එන්ජින් එකකින් බලගන්නලා තියෙනවා වගේම මේකට 425 horse power කනෙක්ට් වෙලා තියෙනවා. මේක manual transmission rear wheel drive කාර් එකක්. ඇත්තම කිව්වොත් මේකේ කිසිම transaction control එකක් නැහැ. just engine and driver විතරමයි. මේකේ ස්පීඩ් එක ගැන කතා කරොත් 1917 වල තිබ්බ top speed කාර් එකක් කියලා කියන්න පුළුවන්. මොකද 5.2 second 60 mph ස්පීඩ් එකක් ගන්න පුළුවන් වගේම මේකේ top ස්පීඩ් එක 240 kmh ස්පීඩ් එකකින් මේක ඩිසයින් වෙලා තියෙනවා. මේ කාර් එක මොන්ස්ටර් කෙනෙක් කියන්න හේතුව තමයි මේ කාර් එකේ performance තීරණය වෙන්නේ ඩ්‍රයිවර් සහ ඩ්‍රයිවර්ගේ ස්කිල් එක මත විතරමයි. ඩ්‍රයිවර්ට පුළුවන් නම් කාර් එක හරියට කන්ට්‍රෝල් කරන්න මේ කාර් එක මොන්ස්ටර් කෙනෙක් වගේ පදින්න පුළුවන්. හැබැයි අන්ස්කිල් ඩ්‍රයිවර් කෙනෙක් නම් ඉන්නේ මරණ වරන්තුව අතේ තියාගෙන තමයි මේ කාර් එක ඩ්‍රයිව් කරන්න වෙන්නේ. මෙන්න මේ මොන්ස්ටර්ගේ හුඩ් එකෙන් එළිය තියෙන සුපර් චාර්ජර් එක කියන්නේ නිකම්ම නිකන් ෂෝ ඕෆ් එකක් විතරක්ම නෙවෙයි. පවර් සිම්බල් එකක්. මොකද මේ මොන්ස්ටර් බ්‍රීත් කරන්නේ මෙන්න මේ සුපර් චාර්ජර් එකෙන්. ඒ කියන්නේ මේකේ එන්ජින් එක බ්‍රීත් කරන්නේ මෙන්න මේ සුපර් චාර්ජර් එකේ. 1917 වල කලරි දකින්න මෙන්න මේ මොන්ස්ටර්ගේ හුඩ් එකෙන් එළියට සුපර් චාර්ජර් එක අරන් තියෙන්නේ টොප් ස්පීඩ් එක 240 kmph කරන්න අවශ්‍යම නිසා. මේක තමයි ඇමරිකන් මසල් කාර් කල්චර් එකේ හුඩ් එකෙන් එළියට සුපර් චාර්ජර් එක ආපු පළවෙනි කාර් මොඩල් එක. ඩොග් චාර්ජර් RT කියන මෙන්න මේ මොන්ස්ටර් ඩොමිනික් ටොරේටෝට නම් නිකම්ම නිකන් මොන්ස්ටර් කෙනෙක් නෙවෙයි. මෙයා ඩොමිනික් ටොරේටෝගේ ෆැමිලි මෙමරි එක. එහෙම නැත්නම් ෆැමිලි සිම්බල් එක කියලාත් අපිට කියන්න පුළුවන්. ඒ වගේම මේක ලෙගසියක්. ඒ වගේම මේක ඩ්‍රයිව් කරන එක නිකම්ම නිකන් රේස් එකක් නෙවෙයි.
මේක ඉමෝෂන් එකක් කියලා අපිට කියන්න පුළුවන්. Fast and Furious 1 movie එකෙන් Hot Wheel culture එකට ආපු තවත් කාර් එකක් තමයි Brian O'Connor drive කරන GT3 RS Inspire කියන කායක. මේක නම් manual transmission තියෙන truck focused 520 HP horsepower එකක් තියෙන කායක. The Fast and Furious 1 movie එකේ Dominic Toretto represent කරපු muscle කායක compare වෙන්නේ මෙන්න මේ GT3 RS කියන modern කායකත් එක්ක. ඒ කියන්නේ ඔයාටම හිතාගන්න පුළුවන් නැති මේ මොන්ස්ටර් එකේ තරම කොච්චරද කියලා. මේක 1917 වල ප්‍රොඩක්ට් එකක් වුණාට ඔයා හිතන්න මොඩර්න් කාර් එකත් එක්ක කම්පෙයාර් කරන්න තරම් මේ කාර් එක කොච්චර ලස්සන ක්ලාසික් ඇමරිකන් මසල් කාර් කල්චර් එකක් නිර්මාණය කරලා තියෙනවද කියලා. මේ කාර් එක නිකන් කාර් එකක් නොවන හින්දා තමයි Fast and Furious 1 movie එකේ අන්තිම ක්වාටර් එකේ තියෙන ෆයිනල් රේස් එකේ GT3 RS Inspire වගේ මොඩර්න් කාර් එකත් එක්ක කම්පෙයාර් වෙන්න ලොකුම හේතුව තමයි මේක. ඔයා හිතන්න එතකොට මේ වගේ මොන්ස්ටර් කෙනෙක්ගේ Hot Wheel මොඩල් එකක් තමන්ගේ කලෙක්ෂන් එකේ තියාගෙන ඉන්න කෙනෙක්ට කොච්චර ආඩම්බරයක් වගේම වැලියු එකක් තියනවද කියලා. Hot Wheel වලට biggest fan base එකක් තියෙන USA, Japan, UK, Brazil වගේ countries වල collectorsලා මෙන්න මේ කාර් එකට මාරම වැලියු එකක් දීලා තියෙනවා. මේකට හේතුව තමයි Hot Wheel ආයතනය විසින් මේ old cars වලට Hot Wheel model නැවත නිර්මාණය කිරීමක් සිදු නොකරන එක. ඔයා ගාවත් Hot Wheel එකක් තියෙනවද? නැත්නම් ඔයත් මේ Hot Wheel culture එකට අලුතෙන් එකතු වෙන්න කැමතිද? ඇත්තටම Hot Wheel එකේ තියෙන වැලියු එක ඔයා දැනගන්න කැමතිද? එහෙනම් follow කරලා තියාගන්න. Hot Wheel ගැන තවත් රස කතා දැනගන්න.